අනියම් ප්‍රේමය ගෙනියම් වෙන්න පටන් අරන්. දොරකඩ දෙවලේ මේ දවස්වල අපි බලාගෙන ඉන්නවා සිද්ධ වෙන්නේ මොනවද කියලා. ඇත්තටම බලන්නකෝ මේ වෙද්දි සිද්ධ වෙන දේවල්. දාවිත් අවසානයේදී එනවා නැටුම්ගුරිව හොයාගෙන. දාවිත් මෙච්චර කාලයක් කැලේට වෙලා තමයි හිටියේ. මොකද දාවිත්ට ගෙදරට ය아가න්න ක්‍රමයක් තිබුණේ නැහනේ. නාමලීට කරපු වැඩේ නිසා. ඔන්න ඔය හේතුවත් එක්ක දාවිත් මේ තරම් කල් කැලේට වෙලා ඉඳලා නාමලී නැවත එන්නේ නැටුම්ගුරිගේ ගෙදරට. නැටුම්ගුරිගේ ගෙදරට ඇවිල්ලා නැටුම්ගුරිට කතා කරාට නැටුම්ගුරිය එළියට එන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ මේ වෙලාවේ රණවීරත් ඉන්නවනේ. නමුත් අවසානයේදී නැටුම්ගුරිය ඇවිල්ලා කතා කරලා ගියත් ඇත්තටම නැටුම්ගුරිය ගාව දාවිත්ට කිසිම සෙනෙහසක් නැහැ කියලා දාවිත්ට තේරුම් යනවා. ඒ වගේම තමයි දෙවෙනි වතාවේ නැටුම්ගුරිය වෙනුවට දොර ඇරගෙන එන්නේ රණවීරනේ. රණවීර ඇවිල්ලා හොඳටම දාවිත්ට ගහනවා. මේ වෙලාවේ නැටුම්ගුරිය බලාගෙන ඉන්නවා. නැටුම්ගුරිය කිසිම දෙයක් කරන්නේ නැහැ. මොකද දාවිත්ව බේරගන්නවත් රණවීරට එපා කියලාවත් නැටුම්ගුරිය මේ වෙලාවේ කියන්නේ නැහැ. ඇත්තටම කුටි කන වේදනාවට වඩා හදවතේ වේදනාවෙන් දාවිත් පෙළෙනවා අන්න ඒ අවස්ථාවේ. මොකද දාවිත් ඒ තරම් ආදරය කරලා තමන්ගේ නෝනව දරුවන්ව අතෑරලා ගියපු නැටුම්ගුරි මේ විදිහට තමන්ට වෙන විදිහක් ගහනකොට වචනයක්වත් නොකිය ඉන්නෙක් ගැන දාවිත්ගේ හිත රිදෙන්න පටන් ගන්නවා. ඒක කයින් දැනෙන වේදනාවට වඩා බොහොම වැඩිනේ. ඔන්න ඒ හේතුවත් එක්ක තමයි දාවිත් ඊට පස්සේ කිසිම දෙයක් කරන්නේ නැතුව නිස්කලංකව නිසල්වනේ ඉඳලා හැරිලා ආපහු යන්නේ. ඇත්තටම දාවිත්ට මේ වෙලාවේ හොඳට කලකිරීම තමයි ඇති වෙන්නේ නැටුම්ගුරිය ගැන. නැටුම්ගුරිය ගැන හිතේ පුංචි හරි කැමැත්තක් තිබුණා නම් ඒ හැම කැමැත්තක්ම අදින් පස්සේ ඉවර වෙනවා. ඔන්න ඔය හේතු අවසානයේ ගලපලා ඉවර වෙද්දී දාවිත් නැවත වතාවක් නාමලීව හොයාගෙන යන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මේ වෙද්දී නාමලීගේ හිත ගලක් වෙලා ඉවරයි.